අකත්සුකි කියන්නේ නරුටෝ ඇනිමේ ගැන කතා කරනකොට කතා නොකරන් බැරි ඕගනයිසේෂන් එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් නරුටෝ යුනිවර්ස් එකේ ඉන්න ලොකුම විලන් ගෲප් එක වෙන අකත්සුකි ගැන කතා කරමු. So let's get going. අකත්සුකිගේ හිස්ටරි එක ගැන කතා කරනකොට අපිට මේ ගෲප් එක මේකේ ලීඩර් අනුව තුනකට වෙන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔරිජිනලි අකත්සුකි කියන්නේ බ්ලැක් සෙට්සු කගුයා ඔත්සුට්සුකිට පණ දෙන්න හදපු කන්සෙප්ට් එකක්. ඉතින් බ්ලැක් සෙට්සු මෙතනදී මාදරා උචියා මේ ප්ලෑන් එකට කැමති කරගන්නවා. නමුත් මෙතනදී මාදරා කගුයාගේ රිවයිවල් එක ගැනවත් බ්ලැක් සෙට්සුගේ රියල් ප්ලෑන් එක ගැනවත් කිසිම දෙයක් දන්නේ නැහැ. අකත්සුකිගේ ෆස්ට් ලීඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ යහිකෝ. නගටෝ කෝනන් සහ යහිකෝ එකතු වෙලා තමයි අකත්සුකි කියන ගෲප් එක මුලින්ම ක්‍රියේට් කරන්නේ. මේ කට්ටිය ඉන්නේ අමෙගකුරේ කියන පැත්තක සහ අමෙගකුරේ කියන්නේ ශිනෝබි වෝස් හින්දා නිතරම ඩැමේජස් වලට අහුවෙන නගරයක්. ඉතින් අකත්සුකිගේ මේන් ගෝල් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලෝකෙටම වර්ල්ඩ් පීස් එක හඳුන්වා දෙන එක. ඉතින් කොහොම හරි මෙයාලාගේ අකත්සුකි කියන මේ ගෲප් එක ටිකෙන් ටික එක්ස්පෑන්ඩ් වෙන්න ගන්නවා. ඉතින් මුලින්ම මේක අමෙගකුරේ සිටි එකේ විතරක් එක්ස්පෑන්ඩ් වෙන්න අරන් පස්සේ මේක අමෙගකුරේ නගරයටත් වඩා ඒ කියන්නේ අනිත් හිඩන් විලේජස් වලටත් මේ අකත්සුකි කියන ගෲප් එක ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් දවසක් අපේ ටීම් එකට ටෝබිව හම්බ වෙනවා. සහ මෙතනදී ටෝබි නගටව සේජ් ඔෆ් සික්ස් පාත්ගේ රීඉන්කාර්නේටඩ් වර්ෂන් එක කියලා හඳුන්වා දෙනවා. ඉතින් මෙතනදී ටෝබි එයා මාදරා උච්චය කියලා නගටෝගේ රෙනගන් එක ට්‍රේන් කරන්නත් කැමති වෙනවා. ඉතින් මේකට නගටෝ කැමති වුණත් යහිකෝ ටෝබිය වැඩි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් කාලයත් එක්ක අකත්සුකි ගෲප් එක ලොකු වෙනවා සහ මෙයාලට යහිකෝගේ ලීඩර්ෂිප් එක නිසා ලොකු රෙපියුටේෂන් එකකුත් හම්බ වෙනවා. අපිට පස්සේ දැනගන්න ලැබෙනවා යහිකෝ අකත්සුකි එක ෆෝන් කරේ ටෝබිගේ ඉන්ඩිරෙක්ට් ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක කියලා. කොහොම හරි මේ කාලේ අමෙගකුරේ එකේ ලීඩර් වෙන හන්සෝ හිතනවා අකත්සුකි කියන්නේ එයාගේ රූලින් ස්ටයිල් එකට එයාගේ රූලින් එකට ආපු බාධකයක් කියලා. ඉතින් මේකත් එක්ක ටන්සෝ සහ හන්සෝ එකතු වෙලා අකත්සුකි එක ඇම්බුෂ් කරන්න ප්ලෑන් එකක් හදනවා. ඉතින් කොහොම හරි මේ ප්ලෑන් එක වැඩ කරනවා. මෙතනදී කෝනන්ව හන්සෝ විසින් හොස්ටේජ් එකට තියාගන්නවා සහ යහිකොට මෙතනදී සූසයිඩ් කරගන්න කියලා කියනවා. ඉතින් මෙතනදී යහිකෝ මැරෙනවා. මේකත් එක්ක ආපු පේන් එක හින්දා නගටෝ වැරදීමකින් ඩිමොනික් ස්ටැචු ඔෆ් අවුටර් පාත් එක සමන් කරනවා. ඉතින් ඊට පස්සේ අනිත් අකත්සුකි මෙම්බර්ස්ලා ටිකව ටෝබි විසින් ඝාතනය කරනවා. ඉතින් මේක තමයි අකත්සුකි එකේ පළවෙනි වර්ෂන් එක. එහෙමත් නැත්නම් යහිකෝගේ අකත්සුකි එකේ එන්ඩ් එක. ඉතින් මේකත් එක්ක නගටෝ අකත්සුකි එකේ නෙක්ස්ට් ලීඩර් වෙනවා. ඉතින් දැන් අපි කතා කරමු නගටෝගේ අකත්සුකි ගැන. නගටෝ ටෝබිගේ සීක්‍රට් හෙල්ප් එකත් එක්ක රෙනගන් එක මාස්ටර් කරනවා. ඉතින් නගටෝ වර්ල්ඩ් පීස් එක ඇචීව් කරගන්න හදන්නේ ලොකු ඇටැක්ස් වලින් හිඩන් විලේජස් බය කරලා එයාලව සයිලන්ට් කරන විදිය. ඉතින් කොහොම හරි මේ අකත්සුකි එකට නගටෝ විසින් එයාගේ රෙනගන් එක යූස් කරලා සික්ස් පාත් ඔෆ් පේන් ෆෝම් කරනවා. මේකේ ලීඩර් හැටියට නගටෝ යහිකෝගේ කෝප්ස් එක පාවිච්චි කරනවා. ඉතින් තව දෙයිදරා සසොරි කිසමේ ඔරොචිමාරු ඉටාචි හිඩාන් කකසු කෝනන් වගේ මෙම්බර්ස්ලත් අකත්සුකි එකට ජොයින් වෙනවා. ඉතින් කොහොම හරි මේ ටීම් එකේ ප්ලෑන් එක වෙන්නේ ටේල් බීස්ලාගේ චක්‍ර කලෙක්ට් කරලා කින්ජුත්සු එකක් හදන්න. ඉතින් මේකෙන් පුළුවන් යුද්ධ එක සයිඩ් එකක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. ඉතින් මේ ප්ලෑන් එක ඇචීව් කරගන්න අකත්සුකි එකේ ස්ටෙප් 3ක ප්‍රොසෙස් එකක් පාවිච්චි කරනවා. ඉතින් ෆස්ට් ස්ටෙප් එක විදියට මෙයාලගේ ඕගනයිසේෂන් එකට ඕන සල්ලි හොයාගන්න එක තමයි සිදු කරන්නේ. ඉතින් මේකට යාලා එක විලේජස් වල ඇසැසිනේෂන් මිෂන්ස් බාර ගන්නවා. ඉතින් සෙකන්ඩ් ස්ටෙප් එක තමයි අනිත් විලේජස් අකත්සුකි එක මත ඩිපෙන්ඩ් කරගන්න එක. ඉතින් මේ වෙනකොට අකත්සුකි එක හය කරන විලේජ් එක ඒ බැටල් එක දිනන්න තියෙන chance එක වැඩි වෙනවා. ඉතින් මේකත් එක හැම විලේජ් එකකම වගේ මේ අකත්සුකි එකේ ඇසැසිනේෂන් සහ මර්සනරි සර්විසස් ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් ලාස්ට් ස්ටෙප් එක තමයි අනිත් විලේජස් වල ඉකොනොමි එක ඩවුන් කරන එක. ඉතින් ඔක්කොම මිෂන්ස් වලින් එන ඉන්කම් එකෙන් අකත්සුකි එකට යන නිසා අනිත් විලේජස් ගොඩක් වීක් වෙනවා. ඉතින් මේ ස්ටෙප් 3ම කම්ප්ලීට් වුණා පස්සේ තමයි මෙයාලගේ ටේල් බීස්ලා කලෙක්ට් කරන මිෂන් එක ස්ටාර්ට් කරන්නේ.
ඉතින් මේ වෙලාවෙත් තමයි ටෝබි අකාත්සුකි එකට ඔෆිෂියලි ජොයින් වෙන්නේ. ඉතින් කොහොම හරි මේ ටේල් බීස්ලා කැප්චර් කරන ටයිම් පීරියඩ් එකේදී අකාත්සුකි එකට යාළුවගේ මෙම්බර්ස්ලා ගොඩක් අහිමි වෙනවා. මෙතනදී ඉටාචි, දෙයිදරා, ඔරිජිමාරු සහ සසුරි කියන්නේ අහිමි වෙච්ච මෙම්බර්ස් ලගින් කිහිපයක්. ඉතින් මේකත් එක්කම ටෝබි නගටට ඉක්මනටම ඇක්ෂන් එකක් ගන්න කියනවා. ඉතින් මේකින්ද තමයි 6 Paths of Pain කොනහා විලේජ් එකට එන්නේ. ඉතින් මෙතනදී 6 Paths of Pains ලගේ පවර් එකෙන් කොනහා විලේජ් එකම ඩිස්ට්‍රොයි වෙනවා සහ මෙතනදී නරුටෝ දැකලා එයාගේ පීස් මෙතඩ් එකේ වැරද්ද දකිනවා. ඉතින් ඊට පස්සේ නගටෝගේ ජීවිතය කැප කරලා කොනහා විලේජ් එක රිවයිව් කරනවා. ඉතින් මෙතනදී නගටෝගේ අන්තිම වචන වෙන්නේ එයාට ගේන්න බැරි වුණු ඇත්ත පීස් එහෙම නැත්නම් ඇත්ත සාමය මේ ලෝකෙට ගේන්න කියන එක. ඉතින් දැන් අපි අකාත්සුකි වර්ෂන් දෙකක් ගැන කතා කරලා ඉවරයි. ඉතින් ඊට පස්සේ එන්නේ ටෝබිගේ අකාත්සුකි ටීම් එක. ටෝබි කෝනන්න මරලා නගටක රැනගන්න එක ගන්නවා. ඉතින් ටෝබි ෆෝත් සිනෝබි වෝ එකට සූදානම් වෙනකොට ටෝබිට කබුටෝ මීට් වෙනවා. ඉතින් මෙතනදී කබුටෝ ටෝබිට ඉම්පියෝ වර්ල්ඩ් රීඉන්කානේෂන් එක ගැන කියනවා. හැබැයි මෙතනදී කබුටෝ මාදරාවත් රිවයිව් කරනවා කියලා ටෝබිට කියනවා. ඉතින් මේකට ටෝබි බය වෙනවා. ඒ මොකද කිව්වොත් ටෝබි මේ වෙනකන් කරලා තියෙන හැම දෙයකටම මාදරා උච්චය කියන නම පාවිච්චි කරලා තමයි කරේ. ඉතින් මාදරාව රිවයිව් වෙනවත් එක්කම මෙයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න බෑ. ඉතින් කරන්න දෙයක් නැති හින්දා ටෝබි මේකට ඇග්‍රී වෙනවා. ඉතින් කොහොම හරි වයිට් සෙට්සු ආමි එකත් ඉවර වෙලා වෝ එකේ ෆයිනල් ෆේස් එකේදී ටෝබි ටෙන්ටේල්ස් ප්‍රීමැචුවලි එහෙමත් නැත්නම් කලින්ම රිවයිව් කරනවා. ඉතින් මේකත් එක්කම ඔබිටෝ ටෙන්ටේල්ස් එකේ ජින්චුරිකි වෙනවා. කොහොම හරි නරුටෝ සහ සස්කිගේ එෆර්ට් එකෙන් පස්සේ ඔබිටෝ ෆේල් වෙනවා. ඉතින් අවසානයේදී ඔබිටෝ තීරණය කරනවා බැටල් එකෙන් මැරුණු ශිනෝබිලා ඔක්කොම ආයෙ රිවයිව් කරන්න. ඉතින් මෙතනදී සෙත්සු රෙනගන් එකකින් මාදරාව ෆුලි රිකවර් කරනවා. ඉතින් මේ ටෝබිගේ අකාත්සුකිගේ ගෝල් එක වෙලා තිබ්බේ Eye of the Moon කියන ප්ලෑන් එක. ඉතින් මේකෙදි ඉන්ෆිනිට් සුකියෝමි එකක් එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන හැමෝම හොඳ හීනක හිර කරලා තියෙන එක තමයි කරන්නේ. මාදරා අවසානයේදී ටෙන්ටේල්ස්ගේ පවර් එකත් එක්ක ඉන්ෆිනිට් සුකියෝමි එක කාස්ට් කරනවා. ඉතින් මෙතනදී බ්ලැක් සෙට්සු එයාගේ ඇත්ත ගෝල් එක ඇචීව් කරගන්නවා. ඉතින් මෙතනදී බ්ලැක් සෙට්සු මාදරා මරලා කගුයා ඔත්සුත්සුකිව රිවයිව් කරනවා. ඉතින් ආයෙත් පාරක් අපේ හීරෝස් වෙන ටීම් 7 එක සහ අනිත් චිනෝබිලාගේ හෙල්ප් එකෙන් ෆෝත් චිනෝබි වෝ එකත් ඉවර වෙනවා. කොහොම හරි මේක නෙමේ අකාත්සුකිගේ ෆයිනල් ෆෝම් එක. ෂින් කියන ඔරිජිමාරුගේ ටෙස්ට් එකක් පස්සේ අපිට බොරුටෝ ඇනිමේ සීරීස් එකේදීත් අකාත්සුකි කියන නම යූස් කරලා එක එක ක්‍රයිම්ස් කරනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොම හරි මම හිතන්නේ මේක රියල් අකාත්සුකි ෆෝම් එකක් නෙමෙයි කියලා. So guys මේක තමයි අද වීඩියෝ එකේ එන්ඩ් එක. ඉතින් හැමෝම වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන අනිවාර්යයෙන්ම subscribe කරලා like කරලා පොඩි help එකක් දෙන්න. ඉතින් ආයෙත් අලුත්ම DC Marvel hari anime news එකකින් හමු වෙමු. SA reviews out.